මියා සෙත්සා දිනෙල් බලපොල් අතව සිදුවීම මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍යවල දෙඩි කතාවක් ලක්වලා තියෙනවා. මියායිසේ හෙවත් සාසා ප්‍රසාද් කියන්නේ ලෝකරා ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට මීඩියා ප්‍රස හඳුනාගෙන තිබෙනවා. ඇය මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයට මෙටිතනව වාර්තාවම දිනෙල් බලපොල් කියන්නේ ලංකාවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් සහ ටික්ටොක් එකේ තරුවත්. ඉතින් මේ දෙන්න අතර සිද්ධිය වෛරල් වෙන්න මූලික හේතුව උනේ මියායිසේ ලංකාවට ප්‍රමියා ස්ටයිලි දිනෙල් බලපොල් ඇය හමුවී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරීම නිසා. ඔවුන් දෙදෙනා එක්වීසින්න දවසන සහිත වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වූ බොහෝ දෙනා ඒ පිළිබඳව විවිධ මත පලා කිරීමට පටන් ගත්තා. ඇයගේ වෘත්තිය පසුබිම ඒ කියන්නේ ක්‍රෙඩයිට් ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය නිසා මෙම හමුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි විවේචන මෙන්ම ආශ්චර්යජනක ප්‍රතිචාර ඇති වුණා. සමහරුන් මේ වීඩියෝ වැරදි ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කළා. වාර්තාවලට අනුව මේ අයගේ සංචාරය අතරතුර සිදු වූ සාමාන්‍ය හමුවක් සහ වීඩියෝවක් පමණක් බව පෙනීයනවා. කෙටියෙන් කිව්වොත් මේ ජනප්‍රිය විදේශීය සැරිතයක් සහ ශ්‍රී ලාංකේය තරුණ නිර්මාණකරුවෙක් අතර සිදු වූ හමුවීමක් වටා ගෙතුණු සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් එකක්. ඇයගේ ශ්‍රේෂ්ඨය නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් සහ කුතුහලයක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ ගන්න මේ වීඩියෝ ලයික් එකක් දාන්න. බේසික් ගැන ඔයගොල්ලෝ මෙයා දාලා පාරින් කමෙන්ට් කරන්න. අපේ YouTube channel subscribe කරන්න. මාසේ පඩි අරන් සතියේ එහෙම නැත්නම් දවස් දෙකකින් පඩියෙන් 3න් එකක් විතර ඉවරයි නේද? ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් හදාගමුද? ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින් ඉඳන් ඉගෙන ගන්න. සල්ලි හොයන විදිය අපි කියලා දෙන්න. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න. 077 820යි 533 4